Hello guys, ඔයාලා හැමෝම පිළිගන්නවා අපේ LK හිතල YouTube channel එකට. ඉතින් අද අපි කරන්න යන්නේ O level, A level foreign ministry through certificate certify කරගන්න හැටි. මුලින්ම අපි Department of Examination link එකට යනවා. ඒ link එකට ගියාට පස්සේ certificates and verification කියන තැන තමයි අපි ක්ලික් කරන්නේ. මේ links ඔක්කොම මම description එකේ දාලා තියන්න. ඒ certificate and verification එක click කරාට පස්සේ අපි මෙතනට ආවට පස්සේ එන interface එක මේ විදිහට මෙතනින් අපි request certificates දීලා ඊළඟට එන interface එකෙන් අපි තෝරගන්න ඕන request certificates කියන කොළ පාට icon එකම. ඒක click කරාට පස්සේ අපිට මේ වගේ interface එකක් එන්නේ. මේකේ NIC number එක අපේ ජාතික හැඳුනුම්පත් අංකය, number එක, mobile number එක, email address එක and terms and condition වලට agree වෙනවද කියලා. ඊට පස්සේ I am not robot කියන එක. ඒක ක්ලික් කරාම සමහර වෙලාවට පින්තූරයක් දීලා හරි පින්තූරය ආන් පුළුවන්. ඒ ඔක්කොම ෆිල් කරාට පස්සේ අපේ next button එක ඔබලා ඊළඟ step එකට යන්න පුළුවන්. ඊළඟ step එකේ අපිට තියෙන්නේ request exam certificates කියන තැන අපිට NIC එකයි, mobile එකයි, email එකයි මේ තුන හරියද බලන්න. අපිට email එකට හරි number එකට හරි OTP එකක් එනවා. ඒ OTP එක මෙතනට fill කරලා තමයි අපිට ඊළඟ step එකට යන්න පුළුවන්. මෙතන අපිට OTP එක ආව නැත්නම් resend OTP දීලා OTP එක ආයි එන්න ගන්න පුළුවන්. ඊපස්සේ submit දීලා next step එකට යන්න පුළුවන්. ඊළඟට මෙතන exam type එක O level, A level ද and year එක. මෙතන important point එකක් තියෙනවා. අපිට apply කරන්න පුළුවන් year එක 2023 තමයි the newest එක. oldest එක එන්නේ 2001. ඔය අතර තමයි අපිට apply කරන්න පුළුවන් O level, A level foreign ministry certificate. ඊට පස්සේ අපිට මේ exam type එක, year එක, index number එක මේ ඇතුළත් කරලා අපිට ඊළඟ step එකට යන්න පුළුවන්. ඊළඟ step එකේ තියෙන්නේ මේ වගේ දෙයක්. මේක year එක, index number එක, අපේ name එක හරිද කියලා හැමෝම බලන්න. ඊට පස්සේ අපිට පුළුවන් එකේ වැරද්දක් තියෙනවා නම් මේ numbers වලට කතා කරන්න. එහෙම නැත්නම් confirm ඔබලා ඊළඟ step එකට. මේකේ තියෙනවා අපි මොකක්ද choose කරන්නේ? foreign ministry certificate එකක්ද? එහෙම නැත්නම් local certificate ද foreign country ද කියලා. අපිට ඕන දැන් foreign ministry through certificate එක ගන්න අපි මෙතන foreign ministry certificates එක click කරගන්න. ඒක ඇවිල්ලා අපිට යනවා total fee එක 600 රුපියල් 600. ඊට පස්සේ අපිට මෙතන තියෙනවා අනිත් certificates වල ගණන්. ඒක confirm කරාම මේ icon එක එනවා. මෙතන තියෙනවා අපි I proceed to payment. මෙතන two types of payments අපිට කරන්න පුළුවන්. visa through එක post office. අපි visa තමයි කරන්නේ මොකද අපිට ඉක්මනට ගෙන්න ගන්න ඕන. හදිසි කාර්යයෙන් මේක කරන්නේ. ඒකින්ද. ඊට පස්සේ අපි දැන් මෙතන පොට්ටක් ඇපිය වෙන්න පොඩ්ඩ ගෙනාවක් යනවා. මෙතන අපේ card number එක, expiry month එක, year එක and card holder name, security code. security code කියන්නේ අපි හැමෝටම 3 digits number එක card එකේ හැපැත්තේ තියෙන. මේ ටික මෙතන දීලා payment එක කරාම තමයි තියෙන්නේ. මෙතන ගාන වෙන්නේ 600යි. මෙතන 610ක් වෙලා තියෙන 1.75ක service charge එකක් තියෙන online transaction වල හින්දා. ඊට පස්සේ මෙතන පේනවා පුවට පස්සේ අපිට මේ වගේ mail එකක් එනවා thanks for your payments. මම 610ක payment එකක් කළා කියලා. ඊට පස්සේ දවස් එකක් දෙකක් ඇතුළත අපිට මේ වගේ mail එකක් එන්නේ. ඔයාගේ certificate එක generate වෙලා තියෙන්නේ link එකත් එක්ක reference number එක. මෙතන link එක අපිට click කරාට පස්සේ අපිට මේ වගේ interface එකක් තමයි එන්නේ. අර reference number එක මෙතනට copy කරලා paste කරන්න. ඊට පස්සේ next දුන්නාට පස්සේ අපිට තියෙනවා applicant application details වගේක් අපේ name එක, ජාතික හැඳුනුම්පත් අංකය, passport එක හරි mail එක හරි මම මෙතන recommend කරන්නේ නම් passport number එක ඇතුළත් කරන්න කියලා. ඒ දෙකෙන් එකයි මෙතන ඇතුළත් කරන්න ඕන. ඊට පස්සේ mail එක, contact phone number එකක්, residence එක කැමති නම් වාර දෙන්න පුළුවන්. ඒ ටික fill කරලා වාර next කරන්න පුළුවන්. ඊට පස්සේ next කරාට පස්සේ ඕන details මේ certificates එක apply කරන කරාගේ අපිට උඩ
තීන කොටුවක් තියෙන ඇප්ලිකන්සිස් ඕන කියලා ඒක ටික් කරාට පස්සේ අර අපි කලින් ඇතුළත් කරපු ඩීටේල්ස් ටික මෙතන නිකම්ම අපිය වෙනවා. නැත්තම් අපිට වෙන කෙනෙක් නම් ඇප්ලයි කරන්න එයාගේ නේම් නෙන්ඩයිසි ඒ ටික ඇතුළත් කරලා නෙක්ස්ට් කරන්න පුළුවන්. ඒත් කරාට පස්සේ අපිට හායි පේමන්ට් එකක් කරන්න තියෙනවා ක්‍රෙඩිට් or ඩෙබිට් කාඩ් වල කාඩ් හෝල්ඩර් නම කාඩ් නම්බර් එක එක්ස්පයරි මන්ත් එක ඩේට් එක කන්ට්‍රි එක ඇඩ්‍රස් එක සිටි එක පෝස්ට් කෝඩ් එක ඊට පස්සේ ස්ටේට් ප්‍රොවින්ස් එක මෙතන පේමන්ට් එකක් කරන්න තියෙනවා ආයේ රුපියල් 860යි 79ක මේ පේමන්ට් එකයි අපි කලින් පේ කරපු පේමන්ට් එක අපි බලමු කොච්චර ගාණක් යනවද එක සර්ටිෆිකේට් එකකට කියලා. සාමාන්‍යයෙන් අපිට 610යි 808යි. අපි යනවා දල වශයෙන් 1418ක් එක සර්ටිෆිකේට් එකකට. ඊට පස්සේ මේ වගේ acknowledgement receipt එකක් අපිට download කරගන්න පුළුවන්. මේක details වගේ තියෙන request details, applicant details and order details. මේක download කරගන්න පුළුවන් අර payment එක කරාට පස්සෙම. ඊට පස්සේ මේ වගේ mail එකක් එනවා. ඔයාගේ online request එක දවස් දෙකක් තුනක් ඇතුළත වෙනින් කියලා. ඒ දවස් දෙකක් තුනක් නම් යන්නේ නැහැ. විනාඩි 30ක් පැයක් වගේ ඇතුළත අපිට mail එක through වෙනවා PDF එකක්. අපේ document එක. මෙහෙම මේ please find attached here with the documents you submitted to attestation කියලා. අර එන PDF එක තමයි අපේ certificate එක. මේ certificate එක valid ද කියන එක තමයි ප්‍රශ්නේ. මොකද අපිට පාට සර්ටිෆිකේට් එක ගන්න වෙනදට ගන්න පුළුවන්. ඒක තමයි මේ තමයි අලුත්ම 2025 අලුත්ම විදිහ තමයි සර්ටිෆිකේට් ගන්න. ඒක අපිට දැනගන්න පුළුවන් ෆොරෙන් මිනිස්ට්‍රි. ලින්ක් එකට ගියාට පස්සේ අපිට මේ වගේ ඇපිය වෙනවා. මේක අපිට ඕන certificates issued by Department of Examinations. ඒකට ගියාට පස්සේ අපිට පුළුවන් මේ මෙතන please click here කියන තැනේ මේක ගැන සම්පූර්ණ විස්තරයක් තියෙන PDF එකක් තියෙනවා පිටු 20ක. ඒ කියවලා අපිට අයිඩියා එකක් ගන්න පුළුවන් මේක ප්‍රොසෙස් එක කොහොමද ගන්නේ ඒ පිළිබඳව පිටු 20ක් ඩොකියුමන්ට් එක ඊට පස්සේ මෙතන step 1 2 3 කියලා මම කියලා දුන්නේ step ටික තියෙනවා step 7 8 නන්නේ දැන් අපිට ගොඩක් වැදගත් මේක කියනවා please note that the physical certificate will not be generated and the customer copy could be submitted to the foreign embassies and high commissions ඒ කියන්නේ මේක අපිට සබ්මිට් කරන්න පුළුවන් foreign embassies වලට high commission එකට මේක valid PDF එකක් කියන එක තමයි මේකෙන් කියන්නේ physical certificate එකක් දැන් generate වෙන්නේ නැහැ කියලා. ඒ කියන්නේ අපිට දෙන PDF එක visa වලට valid කියන එක. මේ වගේ වීඩියෝ බලන්න අපිත් එක්ක එකතු වෙන්න subscribe කරන්න like කරන්න share කරන්න. Thank you so much all of you.